මේ ජනතාවට අවශ්‍ය සහන ටික ලබා දෙන්න ජනතාව ගම්බිම් වලට යොමු කරන්න කටයුතු කරුතුන් හොඳයි. ඉතින් MBR එකේ දේ දිස්ත්‍රික්ක වල සමාජික ස්ටාෆ් එක නැත්තම් සේවකයෝ නැත්තම් අනිත් පළාත් වලින් යවන්න. යවලා කඩිනමින් ඒ බිම් වල තමන්ගේ ගම්බිම් වලට යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් තාවකාලික නවාතැන් වලට යවන්න. තාවකාලික නවාතැන් වලට යවලා ඒ ජනතාව එතන ඉන්නකම් විකල්ප ඉඩම් හොයන්න. දැන් මීට පෙර LTT ත්‍රස්තවාදයේ අවසන්ලා 2009 මහා දැවැන්ත ජන කොට්ටාසයක් උතුරේ තාවකාලික කඳවුරු වල හිටියා. මේක ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනතාව නැවත ගම්බිම් වලට යවන්න පුළුවන් එදා පරිසරයක් තිබ්බා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. සුනාමිය වෙලාවේ දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා වගේම මිනිසුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඉතින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඒ ජනතාවට අලුත් තැන් දෙන අයට අලුත් තැන් දුන්නා, తాවකාලික තැන් දෙන අයට తాවකාලික දුන්නා, ව්‍යාපාර ස්ථාන පටන් ගන්න ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න කටයුතු කරා. ඉතින් මෙවැනි ව්‍යසනයන් වලට මුහුණ දීලා අපිට ඉතිහාසයේ පුරුද්දක් තියෙනවා, අපි දැකලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ඒවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒවට වෛර කළා මේ 76 අවුරුදු සාපේන්ද අපිට ඕවා අදාළ වෙන්නේ නැහැ කියන මානසිකත්වයෙන් නැතුව මේ ප්‍රශ්නයක් ඇහුවම මිනිහෙක් ඇවිල්ලා මිනිස්සෙක් ඇවිල්ලා අසරණ වුණාම තමන්ගේ දුක කිව්වම ඒක විහිළුවට ගන්න නැතුව මේ කාරණේට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් පෙර නායකයෝ කරපු දේවල් දිහා